ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැයත් එක්ක අපි මේ ගත වෙන අඩහොරාවක කාලයේ පුරාවටම ඔබත් එක්ක විශේෂිත දෙයක් පිළිබඳව කතා කරන්න හිතුවා. දැන් ඕනම රටක් සංවර්ධනය වෙන්න ඒ රටේ පුද්ගලයන්ගේ සංවර්ධනය ඉතාමත්ම වැදගත්. පුද්ගලෙක් සංවර්ධනය වෙන්නේ නැතුව රටක් සංවර්ධනය කරන්න බෑ. අර අපි පුංචි කාලේ ඉගෙන ගත්ත දෙයක් තියෙනවා මේ ලෝකේ හදන්න නම් මිනිස්සයා හදලා ඉන්න ඕනේ කියන කතාව. ඉතින් ඒක බොහොම වැදගත්. ඉතින් පුද්ගල සංවර්ධනය, පුද්ගල කළමනාකරණය රටක දියුණුවට අපි කොහොමද ඉවහල් කරගන්නේ මේ පිළිබඳව අපි කතා කරන්න හිතුවා මේ අඩහොරාවක කාලය තුළ. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා පුද්ගල සංවර්ධන විශේෂඥ ඒ වගේම D5 සංකල්පයේ නිර්මාතෘතුමන් දේශාන් අමරසිංහ මහත්මයා. සුබ දැසනක් ඔබතුමා. සුබ දැසනක් නදීත්. හොඳයි දේශාන්, දැන් මම ආරම්භයේදී ඔබ හඳුන්වා දෙනකොටම කිව්ව කාරණාව ඒ තමයි D5 සංකල්පයේ නිර්මාතෘ. දැන් එකවරම D5 සංකල්පය කියලා කිව්වම අපිව බලන් ඉන්න බොහෝ දෙනෙක්ටත් ටිකක් අමුත්තක් වෙනසක්. අපි අර මාධ්‍ය නම් ගෙන ගන්නවා W5 H1 කියන න්‍යාය මේ තියරි එක. හැබැයි දැන් D5 සංකල්පය කියන එක ටිකක් වෙනස්. අපි අහලා නැහැ සහ අවධානයට ලක් නොවෙච්ච දෙයක්. මොකද්ද මේ අලුත් සංකල්පය? දැන් මම හිතන්නේ ඔබ මම මේ කතා කරන මේ දේවලුත් එක්ක විශේෂයෙන්ම අර මේ කලින් කතා කරන වෙලාවක මම දැනගත්ත දෙයක් තමයි අර හුස්මත් පරාදයි සිතුවිලි ඉදිරියේ බොහොම විශේෂ සංකල්පයක් බවට මේකපත් වෙනවා. ඇත්තටම අපි එතනින් අපේ කතාව පටන් ගමු. මොකද්ද මේ D5 සංකල්පය කියන්නේ? ඔව් නජිත්. D5 සංකල්පය කියලා කියන්නේ මම කෙටියෙන්ම සඳහන් කළොත් එහෙම ඕනෑම රටක්, ඕනෑම තනි මිනිස්සෙක්, ඕනෑම ආයතනයක් කොහොමද තම තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට, ක්‍රියාකාරකමක් විදිහට තමන්ගේ අභිලාෂයන් ජය ගන්න, එහෙම නැත්නම් තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්නේ කියන එක සම්බන්ධයෙන් කතා කරන සංකල්පයක්. එතකොට අපි D5 කියලා කිව්වොත් එහෙම dream, duty, discipline, dedication, determination කියන කරුණු පහෙන් තමයි මේක සමන්විත වෙන්නේ. එතකොට මේ සංකල්පය ඇතුළතදී අපි හැම වෙලාවෙම කතා කරන්නේ කොහොමද අපි අපේ අභිලාෂයන් වලට යන්නේ සහ මැනේජ්මන්ට් සිස්ටම් එකක් අපි හදාගන්නේ කොහොමද, හරි පාත් එක, හරි මාර්ගය, නිවැරදි මාර්ගය තෝරාගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ සංකල්පය පුරාවටම අපි සාකච්ඡා කරන්නේ. අපි කියපු D5 ඇතුළේ එන ඩ්‍රීම් සහ අනිකුත් මේ දේවල් පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරමුද මේ? මොකද හේතුව බොහෝ දෙනෙක් බලන් ඉන්නවා සහ බොහෝ දෙනෙක් කැමති ඇති මේ සංකල්ප ගැන දැනගන්න. ඩ්‍රීම් කියන ඕන කෙනෙක් දන්නවා සිහිනය. ඊට අමතරව ඩ්‍රීම්, ඩියුටි, තමගේ රාජකාරිය, ඩිසිප්ලින්, විනය, ඩෙඩිකේෂන්, ඩිටර්මිනේෂන්, ඒ කියන්නේ කැපවීම, උත්සාහය, උනන්දුව, මෙන්න මේ කරුණු පහත් එක්ක තමයි D5 සංකල්පය සමන්විත වෙලා තියෙන්නේ. නමුත් මේ D5 සංකල්පය නැචිත් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක මේ කරුණු පහක් විතරක්ම නෙමෙයි. මේක ඇතුළට ගියාට පස්සේ තමයි අපි අර කතා කරන මැනේජ්මන්ට් සිස්ටම් එක. මොකද මේ කරුණු පහ තිබුණායයි කියලා මිනිස්සෙක්ට සහ එහෙම නැත්නම් ආයතනයකට තමන්ගේ ටාගට්ස් ඇචීව් කරන්න බෑ. එතකොට මේකෙන් ඇතුළට ගියාට පස්සේ තමයි අර මැනේජ්මන්ට් සිස්ටම් එක තියෙන්නේ. අපි කොටස් 4කට මේ මැනේජ්මන්ට් සිස්ටම් එක බෙදලා තියෙනවා. හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම්, බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම්, ස්පෝර්ට්ස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම්, ස්ටුඩන්ට් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් කියලා. එතකොට ලෝකේ ඉන්න ඕනෑම කණ්ඩායමක්, එහෙම නැත්නම් ඕනෑම තනි මිනිස්සෙක් වෙන්න පුළුවන්, මේ සියලු දෙනා ආවරණය කරන පරිදි අපි මේකෙදි සාකච්ඡා කරනවා. මේ සියලු දෙනාගේම ටාගට්ස් ඇචීව් කරන්නේ කොහොමද කියලා. මොකද එතනින් එහාට රින් ගන්න දෙයක් නැහැ. හැමෝම අපි ආවරණය කරලා තියෙන්නේ මැනේජ්මන්ට් සිස්ටම් ඔස්සේ. හොඳයි. දැන් දේශාන් මේ වර්තමානයේ බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි පුද්ගල සංවර්ධනය, පුද්ගල කළමනාකරණය. බොහොම වැදගත් කියන කාරණාවක්. දැන් මොකක්ද ඇත්තටම මේ D5 සංකල්පය තුළින් ඉදිරිපත් කරන පුද්ගල කළමනාකරණ පද්ධතිය? කොයි විදිහේ පද්ධතියක්ද, සිස්ටම් එකක්ද හදලා තියෙන්නේ? ඔව් නචිත්, මම දැන් ඔබතුමාට කිව්වා මැනේජ්මන්ට් සිස්ටම් 4ක් අපි 5D concept එක ඇතුළට ගියාට පස්සේ තියෙනවා කියලා. එතකොට ඒකෙදි එකක් තමයි human model management system. කියන්නේ පුද්ගල කළමනාකරණ පද්ධතිය. එතකොට ඕනෑම මිනිස්සෙක්ට දැන් අපි කළමනාකරණ පද්ධතියක් කියන එක නචිත් හැම වෙලාවෙම කතා කරන්නේ ආයතනයක් ඇතුළේ තියෙනවා කළමනාකරණ පද්ධතියක්. ඒක අපි දන්නවා. එහෙම නැත්නම් අපේ පරිගණක සිස්ටම් ඔස්සේ ඒ හැම සිස්ටම් එකකම තියෙනවා කළමනාකරණ පද්ධතියක් තියෙනවා. නමුත් හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ මිනිස්සෙගේ ඇඟක් ඇතුළට කොහොමද සිස්ටම් එකක් දාගන්නේ, මැනේජ්මන්ට් සිස්ටම් එකක් දාගන්නේ කියලා. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යන හරි මාර්ගය, අපිට යන්න අවශ්‍ය තැනක් තියෙනවානේ අපේ ජීවිතේ. අපි ඕනම කෙනෙක්ට අපි ඒක එලිපිට කියන්න පුළුවන්, නොකියන්න පුළුවන්. නමුත් අපේ
ඇඟ ඇතුලේ අපේ ඔළුව ඇතුලේ තියෙනවා මම කවදා හරි දවසක තව අවුරුදු 5කින් වෙන්න පුළුවන් 10කින් වෙන්න පුළුවන් 20කින් වෙන්න පුළුවන් මම මෙන්න මේ තැනට යනවායි කියලා. ඒකට අපි හැමෝටම අපි නිකන් ඔහේ යන්නම් වාලේ ගිහිල්ලා හරියන්නේ නැහැ. අර අපිට මුලින් කතා කරපු dream duty discipline dedication determination කියන එක අපිට අවශ්‍යයි. නමුත් ඒක අර motivation එකක් ගන්න. නමුත් එතනින් එහාට අපි කොහොමද යන්නේ කියන එක තමයි මේ human model management system එකේදී එහෙම නැත්නම් පුද්ගල කළමනාකරණ පද්ධතියේදී අපි සාකච්ඡා කරන්නේ අපි දීපා සංකල්පය ඔස්සේ ඕනෑම මිනිස්සෙක්ට තනි මිනිස්සෙක්ට තමන්ට තියෙන කැපැසිටි එකේ හැටියට මොකද ඔබතුමාට තියෙන කැපැසිටි එක නෙමෙයි ඔබතුමාට තියෙන යන්න පුළුවන් වපසරිය නෙමෙයි තවත් කෙනෙක්ට තියෙන්නේ. ඒක නිසා ඕනෑම කෙනෙක්ගේ වපසරියේ හැටියට තමන්ට යන්න පුළුවන් ඒ රේන්ජ් එකේ හැටියට අපි මැනේජ්මන්ට් සිස්ටම් එකක් තනි මිනිස්සයාගේ මිනිස්සයාට හදනවා. සහ යාට යන්න අවශ්‍ය තැනේ හැටියට. එතකොට එයාට ප්‍රශ්න එන්න පුළුවන්. ඒ ප්‍රශ්න විසඳා ගන්න ක්‍රමවේද කියන්නේ අපි කියනවා problem solving tools කියලා. ඒව ගැන සාකච්ඡා කරනවා. ඒ problem solving tools පවා ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද පවා මිනිස්සයාගේ මිනිස්සයාට වෙනස් වෙනවා. Tamanට පුළුවන් විදිහට. එතකොට ඒ සියලු දේම මේ management system එක මිනිස්සයාගෙන් මිනිස්සයාට වෙනස් විදිහට තමයි අපි නිර්මාණය කරන්නේ. ඔහුගේ තියෙන capacity එකේ හැටියට. හොඳයි. දේශන් අර ඔබ සඳහන් කරපු තනි පුද්ගලයෙක්ට දැන් ඔය මේ නැත්තම් ආයතනයකට ඔය සිස්ටම් එකක් විදිහට පුද්ගල කළමනාකරණය මේ භාවිත කිරීම වැදගත් වෙන්නේ කොයි විදිහටද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ අර ඔබ සඳහන් කළා මේ සිහිනයක් තියෙනවා නම් බලාපොරොත්තුවක් ඉටු කරගන්න නම් ඒක අර එක එක විදිහවලට ගිහින් වැඩක් නැහැ. මේකට සිස්ටම් එකක් තියෙන්න ඕනේ. පුද්ගල කළමනාකරණයකින්ද කොහොමද ඇත්තටම අපේ ජීවිතවලට වැදගත් වෙන්නේ? මම ඔබතුමාට පොඩි උදාහරණයක් කියන මේ උදාහරණය මේ මම සෑහෙන තැන්වල කතා කරලා තියෙන උදාහරණයක්. නමුත් ඒක මම හැම වෙලාවෙම මේ උදාහරණයම ගන්නේ බොහොම ලේසි අපිට ලංකාවේ අපිට මේක ඔළුවට දාගන්න මොකක්ද කියන එක මේ පුද්ගල කළමනාකරණය කියන එක ඇයි අපිට වැදගත් වෙන්නේ කියලා. අපි හිතමුකෝ අපිට යන්න අවශ්‍යයි කියලා නුවරට අපි ඉන්නේ කොළඹ කොටුවේ ඉන්නකොට අපිට නුවරට යන්න අවශ්‍යයි නම් අජිත් අපි කොළඹ ඉඳන් නුවරට යන්න පටන් ගන්නවා. කොළඹ ඉඳන් නුවරට යන්න පටන් ගන්නවා අපිට තියෙනවා dream duty discipline dedication determination මේ කියන සියලු දේවල් ටික අපිට තියෙනවා. අපි ඒක වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. මහන්සි වෙලා අපි යන්නත් ඕන පයින් තමයි යන්නේ. එතකොට තමයි අපි අර ටාගට් එකට ගියා වෙන්නේ. අපි කොළඹ ඉඳන් නුවරට පයින් යන්න පටන් ගන්නවා. ওই විදිහට අවුරුද්දක් මාස 6ක් අවුරුද්දක් ඔය වගේ කාලයක් තිස්සේ අපි යනවා. අපිට තියෙන අර මොටිවේෂන් එකක් තියෙනවා. උනන්දුවක් තියෙනවා. හැමදේම තියෙනවා. හැබැයි අපි කාලයක් තිස්සේ නැචිත් යනකොට අපිට මේ හම්බ වෙන්නේ නැහැ. නුවර හම්බ වෙන්නේ නැහැ. හරිද? මොකක් හරි හේතුවක් නිසා හැබැයි අපි යනවා. මහන්සි වෙනවා. හැබැයි ගියාට අපිට නුවර හම්බ වෙන්නේ නැහැ. ඔය විදිහට අපි කාලයක් ගියාට පස්සේ අපි හිතනවා අපිට මේකට ය아가න්න බෑ මේක මගේ කරුමේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මගේ දෛවය වෙන්න පුළුවන් කියලා ලැබීම වෙන්න පුළුවන් කියලා අපි මේක අත්හැරලා දානවා. නමුත් ඇත්තම කාරණාව ගත්තොත් නචිත් අපි කොච්චර මහන්සි වුණත් කොච්චර කැපවීමක් තිබුණත් මොනතරම් අපේ දාඩිය මහන්සිය මේකට යෙදුවත් ශ්‍රමය කාලය මේ සියලු දේවල් යෙදුවත් අපි කොළඹ ඉඳන් නුවරට යන්න ගිහිල්ලා තියෙන්නේ ගාලු පාරේ. ඔබතුමාට පැහැදිලිද? අපි කොච්චර මහන්සි වෙලා ගියත් කොච්චර උනන්දුවෙන් ගියත් කොළඹ ඉඳන් නුවරට යන්න නුවර හම්බ වෙයි කියලා යනකොට ගාලු පාරේ ගිහිල්ලා වැඩක් නැහැ. මෙන්න මෙතන තමයි ප්‍රශ්නය. අන්න ඒකට තමයි පුද්ගල කළමනාකරණය. කළමනාකරණ පද්ධතියක් අපිට අවශ්‍ය වෙන්නේ. අපි ඔබතුමා කොළඹ ඉඳන් නුවරට යන්න අවශ්‍ය වුණාට පස්සේ ඔබතුමාගේ වාහනේ ඔබතුමා කරන්නේ මැප් එක දාගන්නවා. මැප් එක දාගත්තට පස්සේ Google මැප් එකේ එතකොට පෙන්නන යන්න ඕන පාර මොකක් හරි ඒ පාර වහලා නම් හරි එහෙම නැත්නම් හයිවේ එකට යන්න ඕන කොතනින්ද හැරෙන්න ඕන කොතනින්ද මේ සියලු දේවල් පෙන්නනවා. අන්න ඒ රෝඩ් මැප් එක තමයි අපි පුද්ගලයන්ගේ ජීවිතයට අරගෙන අවිල්ලා තියෙන්නේ. අපි කරන්නේ හරි තව අවුරුදු 5ක් යනවා ඔබතුමාට යන්න අවශ්‍ය තැනට මෙන්න මැප් එක. මෙන්න මේක තමයි ඔබතුමාට ප්‍රශ්නයක් ආවොත් මේ ප්‍රශ්නේ විසඳන්නේ මෙන්න මේ විදිහට. බැරියර්ස් ආවොත් අපි කොහොමද එතනින් ගැලවිලා යන්නේ? අන්න ඒක තමයි පුද්ගල කළමනාකරණය කියලා. ඔය දේශන් දැන් කතා කළේ පුද්ගල සංවර්ධනය වෙන්නේ. නැත්නම් අපි පොදුවේ ගත්තොත් තනි පුද්ගලෙක්ගේ සංවර්ධනය වෙනුවෙන් කොයි විදිහට කටයුතු කරන්න ඕනේ කියන කාරණාව දැන්. මේක රට පැත්තෙන් ගත්තොත් එහෙම දැන් අර ඔබ ඉදිරිපත් කරන 5D සංකල්පය කොහොමද රටක සංවර්ධනයට අපි පාවිච්චි කරන්නේ? ඕනචිත රටක සංවර්ධනයට අපි මේක පාවිච්චි කරන්නේ අපි අර කාරණාවම තමයි. පුද්ගලයෙක්ට තමන්ගේ ඇචීව්මන්ට් වලට යන්න තියෙනවා අවශ්‍යතාවයම රටක් විදිහට රටකට එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මේ ආණ්ඩුවට වෙන්න පුළුවන් රටක් විදියට සියලු දෙනාට තියෙනවා ඒ රටේ පාලකයින්ට තියෙනවා අපි අපේ රට තව අවුරුදු 5ක් යනකොට නැත්නම් 10ක් යනකොට මෙන්න මේ තැනට ගේන්න ඕන. අපි ගත්තොත් එහෙම අපි දැකලා තියෙනවානේ පිට රටවල යුරෝපයේ රටක් වෙන්න පුළුවන්, ඇමරිකානු රටක් වෙන්න පුළුවන්, ඕස්ට්‍රේලියාව මහද්වීපයේ රටක් වෙන්න පුළුවන්. ඒ රටවල් තියෙන තැනට තව අවුරුදු 10ක් යනකොට අපි රට ගන්න ඕන නම්
ගන්න ඕන කියලා රටේ පාලකයන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කියන්නේ හැමෝටම මේ උනන්දුව තියෙනවනේ. ඒක අනිවාර්යෙන් සියලු දෙනාට තියෙනවා. අපේ රටේ ඉන්න පාලකයන්ටත් තියෙනවා. රටේ ඉන්න ජනතාවටත් තියෙනවා. හැබැයි ඒකට හරි සිස්ටම් එකක් ඕන. මැනේජ්මන්ට් සිස්ටම් එකක් ඕන. අපි සිස්ටම් එක කියන එකෙන් හැම වෙලාවෙම අදහස් කරන්නේ රටේ මිනිස්සුන්ගේ විනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සියලු දේවල් අර අපි කතා කරන ඔය දැන් විනය ගත්තට පස්සේ නචිත අපි විනය කියන එකට අර සුරාසූදුවෙන් තොර වෙන්න ඕන, පන්සිල් පද පහ ආරක්ෂා කරගන්න ඕන. ඒක පමණක්ම නෙමෙයි විනය කියලා කියන්නේ. ඒකත් එකක්. නමුත් එතනින් එහාට මැනේජ්මන්ට් සිස්ටම් එකකදී එතනින් එහාට අපිට තවත් ලොකු කාරණා ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා රටක් සංවර්ධනය වෙන්න නම් අනිවාර්යයෙන් මේ රටට මැනේජ්මන්ට් සිස්ටම් එකක් අත්‍යවශ්‍යයි. මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැතුව රටක් දියුණු වෙන්න අමාරුයි. සහ ඒකට ඒ රට දියුණු කරන්න නම් ඒ මැනේජ්මන්ට් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න නම් රටේට අපි හදපු මැනේජ්මන්ට් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න නම් ඒ රටේ ඉන්න ජනතාවට අර අපි කියපු හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක කියන්නේ පුද්ගල මානව කළමනාකරණය කියන එක අත්‍යවශ්‍යයි. මොකද මේ පුද්ගල මානව කළමනාකරණය මුලින් මිනිස්සුන්ගේ ඔළුවට වැටුනොත් තමයි රටේ අර අපි හදපු බිස්නස් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක රටට ඒගොල්ලන්ට ඒක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද මිනිස්සුන්ට ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕන. නැත්තම් කොච්චර රටට සිස්ටම් ගෙනාවත් මිනිස්සුන්ගේ ඔළුවට ඒක වැටුනේ නැත්තම් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. හොඳ. අර මේ දේශාන් ඔබ සඳහන් කරපු මේ හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක නැත්තම් මේ මානව මේ සම්පති ඉලක්ක කරගත් කළමනාකරන පද්ධතියක් පිළිබඳව කතා කළේ. දැන් මට එක්තරා ආකාරයකට හිතෙනවා මේකත් අර ජීවිතේ අපේ නිකන් අර උත්ප්‍රේරණයක් ලබා දෙන දෙයක්ද. ගොඩක් වෙලාවට මේ මොටිවේෂනල් ස්පීච් එහෙම අපි අහලා තියෙනවානේ. දැන් පිරිසක් ඉදිරියට ඇවිල්ලා මේ මොටිවේෂනල් ස්පීච් කරනවා. මේක එක්තරා ආකාරයකට උත්ප්‍රේරණයක්. සහ මේකත් සිස්ටම් එකක් කියලා හිතෙන්න පුළුවන්. ඇත්තටම මේ දෙකේ වෙනසක් තියෙනවද මේ මොටිවේෂනල් ස්පීච් සහ මේ කියන ඔබ කියන හියුමන් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද නැත්නම් මේ දෙක වෙනස්ද? නචිත මේ දෙක 100%ක්ම වෙනස්. අපි ඒක තමයි මම කිව්වේ අපේ මොටිවේෂන් කැලලක් තියෙනවා. හැබැයි දීපා සංකල්පේ පළවෙනි කොටසේ විතරයි මොටිවේෂන් කැලල තියෙන්නේ. අර අපි කතා කරපු පළවෙනි කොටස් පහ dream, duty, discipline, dedication, determination. ඒක තමයි මොටිවේෂන් එක. ඒක නැතුව කිසි කෙනෙක්ට මුකුත් කරන්න බෑ. හැබැයි මොටිවේෂන් එක තිබුණ පමණින් මම අර උදාහරණයක් එක කිව්වේ. මොටිවේෂන් එක තිබුණ පමණින් හරි මැප් එකක් නැතුව හරි සිස්ටම් එකක් නැතුව අපිට ජීවිතේ ජය ගන්නවත් ජීවිතේ අපි අවශ්‍ය කරන තැනට යන්න බෑ. ජය ගන්න පුළුවන් වෙයි. يعني යම් කිසි මට්ටමකට එන්න පුළුවන් මේ මොටිවේෂන් එකකින්. හැබැයි අපි බලාපොරොත්තු වෙන තැනට අපිට හරි සිස්ටම් එකක් නැතුව බෑ. අපි කතා කරන්නේ දීපා සංකල්පයේදී මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ආයතනයකට වෙන්න පුළුවන්, තනි මිනිස්සෙක්ට වෙන්න පුළුවන්, ස්ටුඩන්ට් කෙනෙක්ට වෙන්න පුළුවන්, يعني ශිෂ්‍යයෙක්ට වෙන්න පුළුවන්, ක්‍රීඩා කණ්ඩායමකට එහෙම නැත්නම් ක්‍රීඩකයෙක්ට වෙන්න පුළුවන්. මේ සියලු මේ කණ්ඩායම් හතරටම මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදන්නේ කොහොමද කියලා මොටිවේෂන් එක තියෙන්න ඕන. මොටිවේෂන් එක මුලින් ගත්තට පස්සේ තමයි අපි සිස්ටම් එක දෙන්නේ. මොකද මොටිවේෂන් එක තිබුණා කියලා සිස්ටම් එකක් නැහැ. හරිද? ඔබට හෝ මට මොටිවේෂන් එක තියෙනවා කරන්න ඕන කියලා. හැබැයි යන මාර්ගය අපිට සිස්ටම් එක තියෙන්න එපා. ඒක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. එකපාරට අද සිස්ටම් එකක් හදලා දෙන තව සතියින් අපිට එතනට එන්න බෑ. ඒ කෙනාගේ වපසරියේ හැටියට ඒ රේන්ජ් එකේ හැටියට අවුරුදු 5 10 15 යන්න පුළුවන්. ඒ අවුරුදු 5ට 10ට 15ට මැනේජ්මන්ට් සිස්ටම් එක හදන එක තමයි අපේ රාජකාරිය සහ දීපා සංකල්පේ අපි කරන්නේ. හොඳයි දේශාන්, දැන් අර ඔබ හඳුන්වලා දීලා තියෙන 5D සංකල්පේ නැත්නම් D5 සංකල්පය හරහා පුද්ගල කළමනාකරණය සම්බන්ධයෙන් මේ වෙනකොට මොනම හරි වැඩසටහන් සිද්ධ කරලා තියෙනවද? ඒවැ ප්‍රතිලාභ ලැබිලා තියෙනවද? සහ අපි කියන්නේ දැන් ඕනම වැඩක අපි දන්නවනේ දෙපැත්තක් තියෙනවනේ. සහ මේ දැන් කොච්චර මහන්සි වෙලා කළත් ප්‍රතිඵල නැහැ. සමහර වැඩසටහන් තියෙනවා. තවත් සමහර වැඩසටහන් තියෙනවා පොඩ්ඩයි මහන්සි වෙන්න ඕනේ ප්‍රතිඵල තියෙනවා. දැන් ඔබේ D5 සංකල්පය යටතේ සිද්ධ කරපු වැඩසටහන් වලදී මේ වෙනකොට ප්‍රතිඵල අත්දැකලා තියෙනවද කොහොමද? ඔව් නජිත්, මේ වෙනකොට ලෝකයේ රටවල් 40කට කිට්ටු වෙන ප්‍රමාණයකට අපි දීපා සංකල්පය ලබලා දීලා තියෙනවා සහ ඕන් වැඩ කටයුතු කරගෙන යනවා සහ අපිත් එක්ක අපිට ඕන්ගේ ෆීඩ්බැක් එක අපි කියන්නේ ඕන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් හොඳ ප්‍රතිචාර අපිට ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි ලංකාවේ පසුගිය දෙසැම්බර් මාසයේ පාසල් කීපයක සහ රජයේ ආයතන කීපයක අපේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. එතකොට මේ වෙනකොටත් මම හිතන්නේ තව සති දෙකක් විතර යනකොට අපිට එලි දක්වන්න පුළුවන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්
අපි වෙනම රිසර්ච් එකක් සමීක්ෂණයක් කරලා තිනවා. දැන් මාස 8ක් 10ක් තිස්සේ අපි සෑහෙන මහන්සි වෙලා අපි කණ්ඩායමක් සමීක්ෂණයක් කරලා තිනවා ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය කියන්නේ අපි කතා කරපු ස්ටුඩන්ට් මොඩල් මැනේජ්මන්ට් සිස්ටම් එක කොහොමද ලංකාවේ අධ්‍යාපනයට යොදාගන්නේ කියලා සමීක්ෂණය කරලා තිනවා. තව සති දෙකකින් විතර අපි ඒක එළියට දානවා. ඉතින් මේ වගේ වැඩ කටයුතු ගොඩාක් සිද්ධ වෙනවා සහ හොඳ ප්‍රතිචාර ලෝකයේ පුරාම තියෙනවා. හොඳයි. දැන් දේශාන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් සහ කෙනෙක් කියන්න පුළුවන් දැන් ජපානයට ගියොත් එහෙම 5S සංකල්පය තියෙනවා. දැන් මේ සංකල්පයයි 5D සංකල්පය අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද කියන දේ ගැනත් බොහෝ දෙනෙක්ට හිතෙන්න පුළුවන්. මම මේ සංකල්පේ ප්‍රධාන තේමාවන් පහක් තියෙන හින්දා අහන්නේ එහෙම සම්බන්ධයක් තියෙනවද වෙනස්ද මේ? නෑ නචිත් නෑ. ඒ දෙකේ සම්බන්ධය නෑ. මොකද 5S කියලා කියන්නේ සම්පූර්ණ ක්ලීනින් සම්බන්ධ දෙයක්. ක්ලීනින් පමණයි. නමුත් 5D එකේදී ක්ලීනින් කියන්නේ එක පොඩි චූටි කෑල්ලක් විතරයි 5D එකේදී. ඊට වඩා සෑහෙන්න මොකද 5S එකේදී අපි මැනේජ්මන්ට් සිස්ටම් ගැනවත් කතා කරන්නේ නැහැ. එක කොටසක් විතරයි. 5D එක ගත්තට පස්සේ 5D එකෙන් පොඩි කොටසක් විතරයි 5S කියලා කියන්නේ. ඊට වඩා සෑහෙන්න අපි දුර ගිහිල්ලා තියෙනවා සහ ඊට වඩා ලොකු සංකල්පයක් ඒක. දැන් දේශාන් මේ සමහර වෙලාවට දැන් බොහෝ දෙනෙක්ගේ අපි දැකලා තියෙන දෙයක් තමයි අර ඔබ කිව්වා දැන් මේක දීර්ඝකාලීන වැඩපිළිවෙලක්නේ. එක් අරමුණකින් යන්න ඕනේ ඉදිරියට. හැබැයි මේක කොච්චර ප්‍රායෝගිකද? දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං අවුරුදු 10කට විතර සැලසුමක් හදාගෙන තියෙනවා මම මේ තැනට යන්න ඕනේ අවුරුදු 10කින් කියලා ගමන පටන් ගන්නවා. අර ඔබ සඳහන් කළා වගේ යන්න පටන් ගන්නවා. දැන් හරි නුවර පාරක් තෝරගත්තා කියලා කියමුකෝ. නුවර පාරේ යනකොට විවිධ බාධක එමටයි. සමහර වෙලාවට නුවර පාරේ යනකොට කඩුගන්නාවේ ගල අතරින් යන්න නැතුව වෙන පැත්තකට යන්නත් පුළුවන්. මේ එක පැති වලට අදිනවා. සමහර වෙලාවට මෙහෙම නුවර පාරේ ගමන් කරන අතරේදී තව කවුරු හරි හම්බ වෙලා වෙන පාරක යන්නත් පුළුවන්. දැන් කොච්චර ප්‍රායෝගිකද මේ D5 සංකල්ප? ඕන අජිත් ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක අපි දැනගෙන තමයි අපි මේ සිස්ටම් එක හදනකොට හදන්නේ සහ මේ පුද්ගලයාත් එක්ක එහෙම නැත්නම් ආයතනයත් එක්ක ඒ රටත් එක්ක වෙන්න පුළුවන් අපි කතා කරලා ඒ සියලු දේවල් කතා කරලා තමයි අපි මේ සිස්ටම් එකේ ඒගොල්ලන්ට තියෙන කැපැසිටි එකේ හැටියට හදන්නේ. අනිවාර්යයෙන්ම ප්‍රශ්න කියන ඒවා කියන්නේ බැරියර්ස් කියන ඒවා අපි ගමන යනකොට මාර්ග බාධක කියන ඒවා එනවාම තමයි. ඒක නතර කරන්න බෑ. ඒක ස්වභාවය. එතකොට අන්න ඒකට තමයි අපි ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද මම අර මුලින් සඳහන් කළා වගේ problem solving tools අපි වෙනම හදලා තියෙන්නේ. මොකද අපි දන්නවා තව ටික කාලයක් යනකොට ඔබට මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජීය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙන්න මේ ප්‍රශ්නේ එන්න පුළුවන්. ඒක අපි කලින් සැලසුම් කරනවා. මේ ප්‍රශ්නේ ආවට පස්සේ මෙන්න මේ විදිහට තමයි මේකට මුහුණ දෙන්නේ සහ මේ ප්‍රශ්නේ විසඳා ගන්න ක්‍රමවේදයේ ඒ ටූල් එක එහෙම නැතුව අර ප්‍රශ්නයක් අපි ආර්ථික ප්‍රශ්නයක් ආවයි කියලා ආර්ථික ප්‍රශ්නයක් ආවොත් එහෙම වෙන කෙනෙක්ගෙන් මුදල් ඉල්ලගෙන මේ ප්‍රශ්නේ විසඳන එක නෙමෙයි. අපි ඒකට වෙනම ටූල් එකක් තියෙනවා. ඒක විසඳීමේ ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රශ්නේ එන්න කලින් අර සිස්ටම් එක හදනකොට මෙන්න මේ ප්‍රශ්නේ ආවොත් මෙන්න මේ විදිහට තමයි ඒකට මුහුණ දෙන්නේ සහ මේ ප්‍රශ්නේ විසඳාගන්නේ ක්‍රමවේදය මෙන්න මේ විදිය කියලා අපි අර සිස්ටම් එකේදී මුලින් ඉඳන්ම හදලා තියෙන්නේ. එතකොට බොහොම ලේසි සහ අපි දන්නවා ප්‍රශ්නේ එනවා කියලා. දැන් ඔබතුමා දන්නවා නම් තව මාස 6කින් මට මෙන්න මේ ප්‍රශ්නේ එනවා කියලා මෙන්න මේ ප්‍රශ්නේ ආවොත් එහෙනම් මම මේක මේ විදිහට තමයි ඒකට රියැක්ට් කරන්න ඕන. ඒ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන මේ විදිහට කියලා ඔබතුමා කලින් දැනගෙන තියෙනවා නම් කලින් සැලසුම් කරලා තියෙනවා නම් බොහොම ලේසි මේ ප්‍රශ්නේ මුහුණ දෙන්න. අන් ඒ විදිහට අපි මේ සියලු දේවල් අර මැනේජ්මන්ට් සිස්ටම් එක හදනකොට සැලසුම් කරනවා සහ ඒ ප්‍රශ්න විසඳීමේ ක්‍රමවේද සියලු දේවල් ලබලා දීලා තියෙන්නේ සහ ඒ ප්‍රශ්නෙන් තොර වෙන ප්‍රශ්නයක් ආවොත් ඒ සියලු දේවල් වලට අර ක්‍රමවේද යොදා ගන්න පුළුවන් සහ අපි ඒ සියලු දේවල් ඔන් පසුපස ඉන්න හැම වෙලාවෙම. හොඳයි දේශන් දැන් අපි දන්නවනේ සමාජය වෙනස් රට වෙනස් සහ එක ජෙනරේෂන් එනවා දැන් මේ දැන් ජෙනරේෂන් Z ජෙනරේෂන් Z නැත්නම් ඇල්ෆා මේ විවිධ අලුත් ජෙනරේෂන් නැත්නම් අලුත් පරපුරවල් එනවා. දැන් සමාජයෙන් තියෙන චෝදනාවක් තමයි මේ අයට හැංගීම් දැනීම් නැහැ. මේ අයට දීර්ඝකාලීනව යමක් විඳ දරාගෙන ඉටු කරන්න බෑ. කැපවීම සිද්ධ කරන්න මේ අය එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. කෙටි කාලීන සතුට වින්දනය බලාගෙන වැඩ කරන පිරිසක් කියලා බොහෝ දෙනෙක්ගේ චෝදනාවක් තියෙනවා සහ විවිධ මතයක් විදිහට ඕක ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් මේ අයත් එක්ක කොහොමද ඔය D5 සංකල්පය ක්‍රියාත්මක කරන්න අදහසක් තියෙනවද බලාපොරොත්තුවක් තියෙනවද? එහෙම කැපකිරීම කරයිද අවුරුදු ගානක් දරාගෙන ඉඳීද? ඕන අජිත්. ඔන්න ඔය කාරණාව මටත් පෞද්ගලිකව ආවා. ඔය කාරණාව පෞද්ගලිකව අපි මම D5 සංකල්පය 2009 අවුරුද්දේ හැදුවේ. දැන් අවුරුදු මේ 16 වෙනි අවුරුද්ද යන්නේ. එතකොට D5 සංකල්පය අර dream duty discipline dedication determination කියන මේ කොටස් පහක් තමයි D5 සංකල්පයේ 2019 වෙන අවුරුද්ද වෙනකම්ම තිබුණේ. අවුරුදු 10ක් විතර මේ කොටස් පහත් එක්ක තමයි අපි ගියේ.
එතකොට අපි තේරුම් ගත දෙයක් තමයි මේ කොටස් පහ කියන්නේ මොටිවේෂන් කැලල විතරයිනේ. හැබැයි මේකත් එක්ක දැන් අලුත් ජෙනරේෂන් එකත් එක්ක යන්න බෑ. අලුත් ජෙනරේෂන් එක ඊට වඩා එතනින් එහාට ගිහිල්ලා තියෙන්නේ සහ මොටිවේෂන් එකක් තිබුණයි කියලා හරි ඒ වෙලාවට කතා කළා. නමුත් අපේ අලුත් પરම්පරාවත් එක්ක යන්න අමාරුයි. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ අපි බැලුවා ඒගොල්ලෝ මොකටද කැමති? ඒගොල්ලෝ කැමති අලුත් සිස්ටම් වලට. ලෝකේ ක්‍රියාත්මක වෙන අලුත් සිස්ටම්, ලෝකේ දියුණු වෙන්නේ කොහොමද? ඒ සියලු දේවල් ඒගොල්ලෝ බලනවා. ඊට පස්සේ තමයි අපි 2019 අවුරුද්ද තීරණය කළේ නැහැ. අපි සිස්ටම් එකක් හදන්න ඕන මේකට. මොටිවේෂන් කෑල්ල විතරක් අර කොටස් පහ විතරක් හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි අපි සිස්ටම් එකක් ක්‍රියාත්මක කළේ. එතකොට ඒ සිස්ටම් එකත් එක්ක වැඩ කරගෙන යනකොට බොහොම ලේසි සහ අර දැන් අලුත් પરම්පරාව කැමති සිස්ටම් එකත් එක්ක වැඩ කරන්න. අනිත් එක තමයි නජිත් මේ සිස්ටම් එක ඇතුලේ මේක මේ අර රොබෝ කෙනෙක් වගේ වැඩ කිරිල්ලක් නෙමෙයි. මේ සිස්ටම් එක ඇතුලේ තියෙනවා එයා සතුටු වෙන්න ඕන. එයාගේ අත්‍යවශ්‍ය කාරණා ටික සිද්ධ වෙන්න ඕන. ඒ සතුට වෙනුවෙන් කරන දේවල් සහ එයාගේ තෘප්තිය වෙනුවෙන් කරන දේවලුත් මේ සිස්ටම් එකට අදාළයි. එහෙම නැතුව රොබෝ කෙනෙක් වගේ වැඩ කරගෙන යන එකම නෙමෙයි. අන්න ඒක තමයි මේ මැනේජ්මන්ට් සිස්ටම් එකේ තියෙන විශේෂම පුද්ගල කළමනාකරණයේ තියෙන විශේෂත්වය. හොඳයි. අවසාන වශයෙන් බොහොම කෙටියෙන් අපිට කියන්න දැන් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න බොහෝ දෙනෙක් කැමැත්තෙනුත් ඇති. මේ සම්බන්ධයෙන් කොහොමද දැන් D5 සංකල්පය පිළිබඳ වැඩිදුර තොරතුරු ගන්න හැකියාවක් තියෙනවද සහ මේ සම්බන්ධයෙන් එකතු වෙන්න හැකියාවක් තියෙනවද? රටක් විදිහට දැන් ඉස්සරහට යනකොට අපිට මේ හැමදේම බොහොම වැදගත් පිරිසක් විදිහට එකතු වෙලා අපි සමහරලාට පුරුදු වෙලා නැහැ කණ්ඩායමක් විදිහට කටයුතු කරන්න තනියෙන් රටක් ගොඩනගන්න උත්සාහ කරන. හැබැයි එහෙම නැතුව පිරිසක් විදිහට ඉස්සරහට එන්නත් ඕනේ. කොහොමද මේ සම්බන්ධයෙන් සමාජයේ පිරිස කාසු කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා? අනිවාර්යෙන් බලාපොරොත්තුවක් තියෙනවා. දැනටත් මාත් එක්ක ලෝකේ පුරාම කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා ලෝකයේ විවිධ රටවල් වලින්. ඉතින් ඕනම කෙනෙක්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් සහ අපේ අවශ්‍ය සේවයක් ඕනම වෙලාවක ලබා ගන්නට පුළුවන්. ඉතින් දීපා සංකල්පයෙන් අපේ අවශ්‍ය දේවල් මොනවද? ඒ අවශ්‍ය දේවල් අපෙන් ලබා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද? දුරකථන අංකයට වඩා මම හිතනවා අපේ වෙබ්සයිට් එකට ගියොත් එහෙම www.5dconceptglobal.com කියන වෙබ්සයිට් එකකින් සියලු දේවල් ලබා ගන්න පුළුවන් සහ අවශ්‍යයි නම් සමාජ මාධ්‍ය අපේ Facebook pages තියෙනවා. ඒ ඕනම එකකට කින් අපේ විස්තර අපේ දුරකථන අංක ලබා ගන්න පුළුවන් සහ D5 සංකල්පය සම්බන්ධයෙන් වැඩිතර තොරතුරු ලබා ගන්න පුළුවන් සහ දැනුම ෂෙයා කරගන්න පුළුවන් අපිත් එක්ක එකතු වෙලා. හොඳයි. අවසාන වශයෙන් දැන් රටේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා දැන් අපේ රටේ කාලෙකින් කියන දෙයක් තමයි අපේ රට දියුණු නැහැ. ලෝකේ තැනකට ගිහින් නැහැ කියලා. මොකක් හරි ඒකටත් විසඳුමක් තියනවද දේශා? ඔව් නචිත්. ඒක තමයි මම කිව්වේ තව සති දෙකක් යනකොට අපි අපේ පළවෙනි පියවර විදිහට අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපේ සමීක්ෂණය අපි එළියට දානවා. ඒ රිසර්ච් එක එළියට දානවා. ඒකත් එක්ක අපි තවත් අපේ සංචාරක කර්මාන්තය කොහොමද නගා සිටුවන්නේ කියන එක සම්බන්ධයෙන් තව අලුත් රිසර්ච් එකකට අපි ඇවිල්ලා තියෙනවා. ඒකෙත් වැඩ කටයුතු ටික මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි රටේ සංවර්ධනය වෙනුවෙන් අපේ කරන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබලා දෙන්න මේ වෙනකොට ඒ වැඩ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. තව සති දෙකක් තුනක් යනකොට ඒ සියලු දේවල් ටික බලා ගන්න පුළුවන්. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට සහ ඔබේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සහ බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ නැති හේතුව අපි හැම දෙනෙකින් බලාපොරොත්තුව දියුණුව. තව අවුරුදු 10කින් මේ ඉන්න තැනට වැඩිය හාත්පසින්ම වෙනස් දියුණු තැනක ඉන්න අපි හැම දෙනෙක්ම බලාගෙන ඉන්නේ. ඒ නිසා උනන්දුයි බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් අවශ්‍ය මඟ පෙන්වීම සිද්ධ කරන්න දේශාන් ඇතුළු පිරිසත් සූදානම් කියන කාරණාව මතක් කළේ. ස්තුතිවන්ත වෙනවා පුද්ගල සංවර්ධන විශේෂඥ වගේම D5 සංකල්පයේ නිර්මාතෘ දේශාන් අමරසිංහ. බොහොම ස්තුතියි. තවත් දවසක මුණ ගැහෙමු සහ කතා කරමු. එමනම් හිතවතුනි ඔබට යහපත් සුව බලාපොරොත්තු ඇතිව බොහොම හොඳ විශ්වසනීයත්වයෙන් යුතු බලාපොරොත්තු රැසක් එක්ක අපි සූදානම් අදට 7 වෙනි පැය මේ විදිහට අවසන් කරන්න. යලිත් හෙට උදේ 7ට හමු වීමේ බලාපොරොත්තුවත් එක්ක ඔබට සුවදායි දවසක්. ආයුබෝවන්.